අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ නාගලෝකෙ නාගේ මනුස්ස සුරූපෙන් වෙස්වලාගෙන පැවිදිවිච්ච ස්වාමීන් වහන්සේ නමක් වගේ වෙස්මවාගත්තා. ජේතවනාරාමෙට ආගන්තුක වඩින භික්ෂූන් වහන්සේලා ඈත පළාත්වලින් ඔය ගම්නියම් ගම්වලින් බුදුරජාණන් වහන්සේ දකින්න බණහන්න බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර වඩිනවා. මේ වඩින පිරිසත් එක්කම අර නාගයත් භික්ෂුවක් විදිහට වෙස්වලාගෙන දවසක් ජේතවනාරාමයට පැමිණිලා දැන් දම්සභා මණ්ඩපේ පිරිස බණහන්න සූදානම් වෙච්ච වෙලා මේ පිරිස අතරින්ම ස්වාමීන් වහන්සේලා අතරින් ගිහින් වාඩි වුණා. දැන් වාඩි වෙලා බණහන්න බොහෝම ආසාවෙන් සද්ධාවෙන් බණහන්න බලාගෙන ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේට වැඩම කරලා උන්වහන්සේ දහම් දෙසුවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා. මේ මනුස්සෙක් නෙමෙයි මනුස්ස ස්වරූපයෙන් වෙස්මවාගෙන හිටියට. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා තමන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නේ එනවා. ඒ නිසා උන්වහන්සේ ඒ ගැන කතා නොකර උන්වහන්සේ දහම් දෙසුවා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරා. දැන් අර ආගන්තුකව වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට ජේතවනාරාමයේ තුල ආගන්තුක කුටි සෙනසුන් පනවලා තියෙනවා. බොහෝ භික්ෂුන් වහන්සේලා ඈත පළාත් වලින් ආගන්තුකව වඩිනවා. උන්වහන්සේලාට වැඩ ඉන්න කුටි සෙනසුන් ආවාස පනවලා තියෙනවා. දැන් මේ නාගේ මනුස්ස ස්වරූපයෙන් වෙස්වලාගෙන ආවත් මේ කෙනාටත් කුටියක් ලැබුණා. දැන් භික්ෂුවක් වගේ ඉන්නේ ආගන්තුක කුටියක් ලැබුණා. දැන් මේ කුටියට ගියා. ටික වෙලාවකින් ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ කුටිවල අඩුපාඩු බලන ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉතින් බලනවා කුටිවල වතුර තියෙනවද, පැම් භාජන තියෙනවද, මෙන්න මෙතනයි ස්වාමීනි වැසිකිළිය තියෙන්නේ, මෙන්න පැම් භාජන, මෙන්න පඩික්කම, මෙන්න ඔබ වහන්සේලාට මොනවද අවශ්‍ය, කුටිවලට මේ විදිහට අඩුපාඩු බලාගෙන අර ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ විස්තර අහගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේගේ කුටියටත් ගිහිල්ලා කුටිය දොරට ඇඟිල්ලෙන් තට්ටු කරනකොටම දොර වහගෙන නෑ, දොර ඇරුණා. දොර ඇරෙනකොට කුටියෙන් එකයි විශාල දරණ ගහගත්ත නාගෙක්, මුළු කුටියම පිරෙන්න දරණ ගහගත්ත නාගෙක්. උන්වහන්සේට විශාල බියක් ඇති වුණා. මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි, පොඩි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට බියක් ඇති වුණා. ඒ බය වෙච්ච පාර නතර වුණේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟමයි. ගිහින් කිව්වානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කවදාවත් දැකලා නෑ අසවල් කුටිය පිරෙන්න මහ විශාල නාගයෙක් කියෝ. මේ කුටියේ හිටිය ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට අනතුරක් වෙලා දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා කවුද මේ. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබ ආයෙමත් මේ කුටිය ළඟට යන්න. හැබැයි කුටියට ගිහිල්ලා දොර අරින්න යන්න එපා. ඔබ එළියේ ඉඳන් ඈත ඉඳන් උගුර පාදලා කතා කරන්න. එතකොට කෙනෙක් සිවුරක් පොරෝගෙන එළියට එයි කියෝ. අන්න ඒ කෙනා එක්කන් එන්න කිව්ව තථාගතයන් වහන්සේ ළඟ. දැන් බයෙන් මේ ස්වාමීන් වහන්සේ අර කුටියේ ඉස්සරහට ගිහිල්ලා ඈත ඉඳන් උගුර පාදලා කතා කරා. කතා කරනකොට දැන් මේ නාග ස්වරූපයෙන් නිදාගන්න සූදානම් වෙච්ච නාගයා ආයෙමත් මනුස්ස ස්වරූපයෙන් භික්ෂුව වගේම වෙස්මවාගෙන සිවුර පොරෝගෙන එළියට ආවා. එතකොට කිව්වන්න තථාගතයන් වහන්සේ ඔබට කතා කරා. බුදුරජාණන් වහන්සේ ඔබට අඬගහනවා වඩින්නේ කියලා. දැන් ඔන්න එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේව දැක්කට පස්සේ හිම වන්දනා කළ එකත් පස්සකින් බිම බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කවුද? සද්ද නැතුව හිටියා, උත්තර දෙන්නේ නැතුව බිම් බලාගෙන ඉන්නවා. දෙවනි වතාවෙත් තථාගතයන් වහන්සේ ඇහුවා ඔබ කවුද? දෙවනි වතාවෙත් නිහඬව ඉන්න, උත්තර දෙන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත බුදු කෙනෙක් ප්‍රශ්නයක් විමසද්දී දැන පිළිතුරු නොදී තථාගතයන් වහන්සේ වෙහෙසෙව්වොත් ඔබේ හිස හත් කඩකට පැලෙනවා කියෝ. ඒක මහ භයානක අකුසලයක්. ඒ නිසා තුන්වෙනි වතාවේ අහන්න පෙර ඔබ පිළිතුරු දෙන්න. අන්න බය වුණා, තැතිගත්තා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නාග ලෝකේ නාගෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ නාගය ඔබ ඇයි මේ භික්ෂුවක් වගේ වෙස්වලාගෙන මිනිස්යන් අතරට ආවේ? අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මන් නිවන් දකින්න ආසයි කියෝ. මම පැවිදි ජීවිතයක් ගත කරන්න ආසයි. මට නිවන් දකින්න ඕන, මට බණ අහන්න ඕන. ඒ නිසායි කියව මම මනුස්ස ස්වරූපයෙන් වෙස්මවාගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ වදාළ නාගය ඔබ දැන් නාග ලෝකෙට අයිති කෙනෙක්. ඔබ මිනිස්සෙක් නෙමෙයි. ඔබ නාග ලෝකෙට ගිහිල්ලා මනුස්ස ලෝකෙ හිත පිහිටවාගෙන පින් කරන්න. සුගතිය හිත පිහිටවාගෙන හිත පහදවාගෙන පින් දහම් රැස් කරගන්න. ඔබට පුළුවන් කියව සුගතියක ඉපදිලා ධර්මය අවබෝධ කරන්න. නමුත් ඔබට ඔය වගේ වෙස්මවාගෙන ආවා කියලා ධර්ම අවබෝධයක් ලබන්න බෑ. ඔබ ආපහු නාග ලෝකෙට යන්න කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර සිවුර ගලවලා එහෙමම තියලා වැඳලා අතුරුදහන් වෙලා නාග ලෝකෙට යනවා. මෙන්න මේ සිදුවීම නිසා අදටත් ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා කරද්දී අහන ප්‍රශ්න අතර අයං නාගෝ ඔබ නාගයෙක්ද කියලා අහනවා.
එතකොට නැහැ ස්වාමීනී කියලා උපසම්පදා වෙන කෙනා පිළිතුරු දෙන්නට ඕන. ඒකට හේතුව තමයි ඔබ නාගයේද්ද කියලා අහන්නේ. මෙන්න මේ හේතුව මත සමහර නාගයා පැවිදි ස්වරූපයෙන් වෙස් මවාගෙන භික්ෂූන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේගේ කාලේ ආපු සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. මේ නාගයා මනුස්ස ස්වරූපයෙන් වෙස් මවාගෙන ආවට නිදාගන්න පුළුවන්කමක් නෑ මනුස්සෙක් වගේ. අන්න ඒ නිසා තමයි එතනදී අහෝනේ. නිදාගන්න වෙලාවට දරණ ගහගෙන නාග ස්වරූපයෙන් තමයි නිදාගන්න. මේ කෙලෙස් සහිතය නාගයෝ කියන්න. ඔවුන්ට නාග ස්වරූපයෙන්ම තමයි ඒ නිදාගන්න කටයුතු මළමුට්ට කරන කටයුතු ඒ හැම දෙයක්ම කරන්න වෙන්න. හැබැයි මනුස්ස ස්වරූපයෙන් ඇවිදින්න පුළුවන් වෙස්මවාගෙන වාඩි වෙලා ඉන්න පුළුවන්, බණහනවා වගේ ඉඳගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. අන්නේ බාහිරට පේන කටයුතු ටික විතරක් වෙස්මවාගෙන කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පේනවා මේ නාගයෝ බොහොම සද්ධාවන්තයි. ඒ සද්ධාව නිසාමයි මේ වෙස්මවාගෙන එන්නේ බණහන් පැවිදි වෙන්න එන්නේ. ධර්මාවබෝධයට තියෙන ආසාාව නිසා. හැබැයි ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න පින නෑ. නාග ජීවිතයක් කියන්නේ එතන අමනුස්ස කොටසා. ඔවුන්ට පින්කරගන්න පුළුවන් වුණාට නිවන් අවබෝධයට හැකියාවක් නෑ. මාර්ගඵලයක් ලබන්න බෑ නාග ලෝකයේ තුළ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ සුගතියක හිත පිහිටවාගෙන ගිහිල්ල පින් කරන්න. එක්ක මනුස්සලෝක, එක්ක දිවියලෝක, එක්ක බ්‍රහ්මලෝකෙ. එවැනි අපි කියන තුන් ලෝකේ, තුන් ලෝකාග්‍ර කියන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ලෝක තුළ ඉපදිච්ච පිරිසට විතරයි නිවන් අවබෝධය කිරීමේ හැකියාව තියෙන. හැබැයි 13 වහන්සේලා ගැන ගත්තොත් උන්වහන්සේ නාගයන්ට පින්කර ගැනීම පිණිසම සිරිපා සටහන් පිහිටෝලා තියෙන. දඹදිව සඳහන් වෙන නර්මදා නදී තීරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ නදියට, මේ ගංගාවට අධිග්‍රෝහිත නාගයන් ගඟෙන් මතු වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරානේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ නාගලෝකේ අපිට වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. අනේ ස්වාමීනී අපි ගැන අනුකම්පා කරන අපිටත් පින් රැස් කරගෙන සුගතියේ හරි උපදින්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ නාගයන්ගේ ඉල්ලීම මත ගලාගෙන යන නර්මදා නදියේ ගල්තලාව මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා දේශනාවල. හැබැයි අද අපිට මනුස්ස ලෝකයට මේ සිරිපා සටහන හොයාගන්න බැරි වෙලා තියෙන. එතකොට මේ නර්මදා නදියේ ගල්තලාවේ මේ ගඟ ඇතුලේ තමයි, ගම් පතුලේ තමයි සිරිපා සටහන පිහිටවන්නේ නාගලෝකේ නාගයන්ට වැඳුම් පිදුම් කරන්න. ඒ වගේමයි අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ උන්වහන්සේ කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වඩිනකොට මේ ගඟෙන් මතුවෙච්ච නාගලෝකේ නාගයන් වන්දනා කරලා ඉල්ලීමක් කරානේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ නාගයන් වන අපිටත් වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ කැලණි ගඟේ රළෙන් මුවාවන තැන නාගයන්ගේ ආරාධනය මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා ඉතිහාස සඳහන් වෙනවා. හැබැයි ඒ සිරිපා සටහනත් අද මනුස්ස ලෝකේ අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මනුස්ස ලෝකේ අපිට වැඳුම් පිදුම් කරන්න පිහිටෙව්වන් නෙමේ. නාගලෝකේ නාගයන්ට වන්දනා කරන්නයි කැලණි ගඟේ රළෙන් මුවාවන තැන ගම් පතුලේ තමයි ගල්තලාවේ මේ සිරිපා සටහන පිහිටෙව්වා කියලා සඳහන් වෙන්නේ.